හිතන්ට මෙහෙම ගිනිගත් මුළුමනින්ම ගින්නෙන් දිලිසෙන ගිනිදැල් විහිදෙන ගිනියම් වෙච්චි රතු පාටට තියෙන යකඩ ආයුධයක් තියෙනවා. ඒ යකඩ ආයුධයේ අඬුවකින් අල්ලලා කෙනෙක් චක්ක ඉන්ද්‍රියන් සම්පලිමට්ටම් මේ ඇස කියන ඉන්ද්‍රියට ඔබා ගන්නවා ඇහැ ඇතුළට. අර ගිනියම් වෙච්චි රතු පාට යකඩේ ඇහැ ඇතුළට මේ ගිනියම් වෙලා තියෙද්දි පිච්චෙද්දි ඇතුල් කරගන්නවා. මහණෙනි ඒක උතුම්, ඒක වටිනවා. නත්වේව චක්කේන්ද්‍රයේසු රූපේසු අනුභ්‍යංජනයසු නිමිත්තක් ගාහේසු. ඇහැ අසංවර වෙන රූපයක නිමිත්තක් අනුනිමිත්තක් ඇහැ ඇතුළට ගන්නවට වඩා ගිනිගත් යකඩයක් බස ගන්න එක වටිනවා කිව්වා. ඒ කවුද වචනේ කියන්නේ? සර්වඥයන් වහන්සේ. ලෝකේ අවබෝධ කරපු ලෝ සතුන්ගේ සැනසෙල්ල කැමති බුදුරජාණන් වහන්සේ කියනවානේ මහණෙනි ගිනියම් වෙච්ච යකඩයක් තමන්ගේ ඇහැ ඇතුළට බස්ස ගන්න එක වටිනවා. ඇහෙන් කෙලෙස් සහගත නිමිති අනුනිමිති ගන්නවට වඩා නිමිත්තසාද ගතිතං වා භික්ඛවේ විඥානං තිට්ඨමානං තිට්ඨෙය්‍ය. මහණෙනි යම් කිසි රූපයක නිමිත්තක් අරගෙන ඒ නිමිත්තේ ආස්වාදයට රූපේ ගිජු වුණාට පස්සේ එක්ක ඒ රූපේ කොටසක් ගිජු වුණාට පස්සේ රූපය ආස්වාදනය කර කර ඉන්න විඥානයකින් යමෙක් මලොත් ඒ කෙනාට තියෙන උපත් දෙකයි. එක්කෝ තිරිසන් ජීවිතයක උපදී, එක්කෝ අවීචියේ නිරේ උපදී. ඒ නිසායි ඔය ආදීනවේ දැකලා මහණෙනි මං කියන්නේ ඇහැ ඇතුළට ගිනියගත්ත යකඩයක් බස්සගත්තොත් වේදනාවක් tie සමහරට මේ ජීවිතේ එතන පැසවලා කුණු වෙලා හෝ එහෙම නැත්නම් අභ්‍යන්තර ලේ ගැලුම් වෙලා හෝ වැඩි කල නොයා මැරෙයි. ඇහැ ඇතුළට යකඩයක් බැහැලා මිනිස්සෙක් මැරුණා කියලා නිරේ යන්නේ. හැබැයි ඇහෙන් ගැත්ත සරාගි නිමිත්තක්, ද්වේෂ සහගත නිමිත්තක්, වෙන කෙලෙස් සහගත නිමිත්තක් එයාව අරගෙන යනවා නිරයට. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඇහෙන් කෙලෙස් සහගත නිමිති අනුනිමිති අරගෙන ඇහැ අසංවර කරගන්නවාට වඩා හොඳ යයි සිතේ ඇහැ ඇතුළට ගිනියම් වූ යකඩයක් බසගන්න එක. මේ දේශනාව කියවනකොට මට හිතුණා අපි කොච්චර අපි ජීවිතේ සැහැල්ලුවට අරන්ද කියලා. මේ බණපදයක් අහගෙන ඉන්නකොට ඔයාලට මේක බරට දෙනුනට අද බණ ටික ඉවර වෙලාම ගෙදර යනකොට පාරේ දකින්න ලැබෙන රූප ගැන මෙහෙම බයක් ඇති වෙනවද? මොකක් හරි ඕන නැති නිමිත්තක් අනු නිමිත්තක්වත් යයිද? අපිට එනවද? නෑනේ. මොනතරම්නම් ජීවිතවලට බුද්ධ ශාසනයේ මුණ ගැහිලත් ඒ බුද්ධ ශාසන ලාභේ නැත්තටම නැති වෙලා අහිමි වෙලා ගිහින් තියනවද? ඔය ඇසින් ඇතුළට ගත්ත ක්ලේශ සහගත නිමිති අනුනිමිති නිසා.